got so much motherfucking design on right now. Hello everyone. අද මම අරගෙන ආවේ රිවිව් වීඩියෝ එකක්. ඔයා හොරනවට කෙනෙක් නම් මේ කොහෙද කියලා හොඳටම දන්නවා ඇතිනේ. අද මම යන්නේ බින්චුන් එකට. මම කොච්චර බින්චුන් ගියත් මේ වගේ කවදාවත් වීඩියෝ කරලා නැහැ. මම මේ යන්නේ හොරන අවුට්ලට් එක ඕපන් කරලා 3 වෙනි දවසේ විතර. මුලින්ම කියන්න ඕනේ මේක මම මට හිතලා කරන එකක් මිසක් මේ කවුරුත් මේ paid promotion එක ගා එහෙම කියන්න දෙයක් නෙවෙයි. customer service ගැන කිව්වොත් එයාලගේ මට නම් එයාලගෙන් කිසිම වරදක් උනේ නැහැ. හරිම funny friendly staff එකක් හිටියේ. මට හොඳ service එකක් දුන්නා. ice cream ටිකක් වැඩිනුත් හම්බුණා. thank you. එකම දුක හිතන දේ තමයි එතන උන. මම හිතාගෙන ගිය මම ආසාවෙන් ගිය ටික ඔක්කොම ඉවර වෙලා තිබ්බා. හරිම දුකයි ගැන. ඊළඟ පාරව මට ගන්න තියේවි කියලා මම හිතනවා. කලින් තිබ්බ transparent cup එක නම් හරියට මිස් වෙනවා. ඒ වුණාට ඉතින් පරිසරය ගැනත් හිතන්න ඕනේනේ. ඒ හින්දා කමන්න. හරි. එහෙනම් දැන් අපි රිවිව් කරන්න යමු. මුලින්ම මම ගත්ත item ටික කියලා ඉන්නම්. මම ගත්තේ blueberry ice cream sundae එකයි, chocolate biscuit ice cream sundae එකයි, blueberry milkshake එකයි, strawberry milkshake එකයි. මම glass දෙකක් තියන් ඉන්නේ වෙන මොනවටවත් නෙවෙයි. දැන් කට්ටිය මේ දවස්වල කියනවානේ ice වැඩි තියෙන මේ drink එක අඩුයි කියලා. ඉතින් මම මෙච්චර කල් බීපු අයෙන් නම් ice වැඩියෙන් drink එක අඩුවෙන් එහෙම නම් තිබුණේ නැහැ. මම ice tea, boba tea දීලා තියෙනවා. ඒ වෙන හැම ප්‍රශ්නයක් තිබුණ නෑ මේ වෙනකම් මට නම්. හරි එහෙනම් ආයිමත් රිවිව් එකට මේ පෙනුමෙන් නම් කිසිම වරදක් තිබුණ නෑ එහෙම. මේ ඩ්‍රින්ක් එක දාලා බලමු දැන් කප් එකට. බලන්න ඔයාලටම පේනවා ඇති මේකේ වැඩි අයිස් කැට නෑ. අයිස් කැට 3-4ක් වගේ තමයි තිබ්බේ. එතනින් එහා තිබුණේ නෑ. දැන් ඉතින් අයිස් කැට 3-4ක් මහා ගොඩක් තිබ්බා වගේ කියන්න එපා. ඉතින් පොඩි අයිස් කැට 3-4ක් තිබ්බේ. ඔයාලට පේනවනේ. මේවා එකක්වත් මම තනියම රිවිව් කරන්නේව නෙවෙයි. මගේ සහායක ඩැනිත් මේවා රස බලලා දෙන්නට දැනෙන දේ තමයි අපි දෙන්න කියන්නේ. රස කියන දේ සාපේක්ෂයි. හරිද? එක එක්කෙනාට එක එක විදිහටනේ දැනෙන්නේ. මේක ඉතින් අපිට දැනෙච්ච දේ. මුලින්ම අපි බ්ලූබෙරි මිල්ක්ෂේක් එක තමයි try කරේ. බ්ලූබෙරි මිල්ක්ෂේක් එක නම් කියන්න කිසිම වරදක් නැහැ. ඒක මාර්ම රහයි. හැබැයි ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එක නම් අපි දෙන්නටම හරි ගියේ නෑ. ඒක ගොඩාක් පැණි රහයි. ඊළඟට චොක්ලට් බිස්කට් සන්ඩේ එක. චොක්ලට් බිස්කට් සන්ඩේ එකත් රහයි. ඒකේ පුරුදු රහක් ආවේ. ටිකක් අර මාරි බිස්කට් රහක් වගේ. මාරි බිස්කට් එකක් අයිස්ක්‍රීම් එකකට දාලාගේ පොඩ්ඩක් එහෙම රහක්. but okay. ඒක මාරම රහයි. ඒක හොඳයි. හැබැයි බ්ලූබෙරි අයිස්ක්‍රීම් එක මම පන දාගෙන බ්ලූබෙරි කෑල්ලක් කිව්වා ළමයි. බ්ලූබෙරි අයිස්ක්‍රීම් එක නම් අපි දෙන්නට සිටුන්නේ නැහැ. ඒකත් මෝරම් පැණි රහයි. ඕවර්ऑल ගත්තොත් නම් බ්ලූබෙරි මිල්ක්ෂේක් එකයි චොක්ලට් බිස්කට් සන්ඩේ එකයි විතරයි අපි දෙන්නටම හරි ගියේ රහක් තිබ්බේ. මේක අපිට දැනෙච්ච දේ. ඉතින් ඔයාලට මොකද්ද රසම ෆ්ලේවර් එක කියලා කියාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.